සිනමාව නිසා නිර්වත් වූ මොන කෙහෙල් මලක් කරනවද වන්දන මේ ළමයා ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ගජනායක තියාගෙන පට්ට වේසිවනේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට කියලා පැරඩයිස් එකට අරන් ගියක මන් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ මට ඒ වරන්චු වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ හොඳටම දන්නවා මගේ ෆිල්ම් වලට ගන්න නිදියොත් එක්ක මම මුදිය ගන්නවා කියලා තෝ මේන් රෝල් කෙල්ලෙක් යකෝ පායක මුදිලානේ ඔව් මං අහන තමයි යකෝ ඒකට මට අයිතියක් තියෙනවා හැබැයි ඔබට අයිතියක් නැහැ මගේ ගෑණි හැටියට ලෝකෙට පෙන්නගෙන ඉඳගෙන රට වටේම ඉන්න ප්‍රොඩියුසර්ලත් එක්ක මුදියලා උන්ගේ බඩවල් හදාගෙන මගේ වහලයට යටට වෙලා ඇංගිලා මගේ ගෑණි වගේ ඉන්න ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ මොකද්ද බොයි කිව්වේ? ඔව්. උඹ හිතුවද උඹ මීයඹ සූප් කර කර ඉන්නකොට මං උඹේ වේලි චැටේ සූප් කර කර ඉදී කියලා? ඔව් මාත් බුදියාගත්ත තමයි. හැබැයි ඒ තෝ හින්දා මං බුදියාගත්ත කී දෙනෙක්ට ෆිල්ම් කරන්න සල්ලි දැම්මද? ඔබ සම්මානීය අධ්‍යක්ෂකවරයෙක් උනේ මං ප්‍රොඩියුසර්ස්ලාත් එක්ක බුදියාගත්ත හින්දා තමයි යකෝ. ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ආත්ම ගෞරවය බෑ කියලා හරියන්නේ නෑ යන්. සමේ අදලා විතරයි මෙයා මං එහෙ තියාගන්නේ. ඔන්න හෙට නම් තියාගන්න බෑ. මේක මේ මගේ මීහත් එකක් බොන්න ලෑස්ති. මේ ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ආත්ම ගෞරවය දන්නවද මේ ඇක්ට්‍රස් සරෝජනී අත්තනගල්ද සර්ගේ කලින් වයිෆ් ඇයිස ඔයාල දෙන්න ඩිවෝස් වුනේ මේ මං පුංචි කාලේ ආසම නිලිය හැම වෙලේම දෙන්නටම එකටම සම්මාන ලැබෙන එකට තමයි මං ආසම මටත් ඕන උනේ එහෙම නිලියක් වෙන්න ඩිරෙක්ටර් කෙනෙක් බැඳගෙන අම්මාන ගන්න ඩිරෙක්ටර් කෙනෙක් බඳින්න ඕනෙම නෑ ළමයෝ. දක්ෂකමයි ඕනේ. සුබ දවසක් රණේ අයියා. බිසීද? ඔන්ලයින් ඉන්නව දැක්ක හින්දා ගත්තේ. නලු ලිලියන්ට බිසී කිව්වට මිහිදියා එකට බිසී කියන්න බෑනේ. ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ආත්ම ගෞරවය මට හරිම අහම්බෙන් තමයි මේ chance එක සෙට් උනේ. ඒ කිව්වේ? මම පාංගිඩියක් ගන්න කඩේට යනකොට එතන ෂූටින් එක. එතන හිටපු ඇසිස්ටන්ට් අයියා කෙනෙක් තමයි මට ඇක්ට් කරන්න කතා කරේ. ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ වර්ක්ෂොප්ස් ඕන නැහැ. ඇක්ටිං මට nothing. one take okay. ඔය ළමයට මං කිව්වා කියලා හිතේ තියාගන්න. පෙර ඇතුලේ කොමේ නාකෙත් එක කාමරය ඇතුලේ මගුල් නටනවද? ඕක ඉස්සරහට ගහන්නද? ගහනවා තමයි යකෝ. ඔයාලා දෙන්නම් මේ වාලේ අකින් ගහගන්න. විසල් බංගලාවක හුදකලා දිවියක් ගෙවන ඔව් ප්‍රකට ප්‍රවීණ කෘතහස්ත සිනමාකරුවෙකු වූ රණබාහු බණ්ඩාර තිලකයි දස වසරක නිහැඩියාවකට පසු නැවත සිනමාකරණයට පිවිසෙන්නට සිහින දකි. රට කොච්චර බංකොලොත් වුණත් නිර්මාණකාරයෝ වෙච්චි අපි බංකොලොත් වෙලා නෑනේ මල්ලි. දිනක් ඔහු වෙත රංගන වරම් පතාගෙන එන රූමත් ගැටිස්සියකි. ඇය නමින් මිහිරි ඡායා. සාර යවමු සරුංගල් කියලා මේ දවස්වල හරි ෆේමස් කෙලියක් තියෙන්නේ. ඒකේ රෝසි මිස්ටේක් කරන්නේ මම. පුදුම. සමාව ටීවී එකෙන් දැකලා නැද්ද? ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ආත්ම ගෞරවය.
පර්සෝනා වෙන්නේ. ඇක්ටිං මට nothing. one take okay. ඔහු ගෙවපු සල්ලාල ජීවිතය ගැන කෙරෙන සිනමා පාපොච්චාරණය. අර ගජනායක තියාගෙන පට්ට ස්ක්‍රීන් ටෙස්ට් එකකට කියලා පැරඩයිස් එකට අරන් ගියක මන් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මට ඒ ආරංචි නැහැ කියලා හිතාගෙන ඉන්නේ. කොහොමදම දන්නවා මගේ ෆිල්ම් වලට ගන්න විදියොත් එක්ක මම මුදිය ගන්නවා කියලා. තෝමේ රෝල් කෙල්ලක් යකෝ බායක මුදිලානේ. Dialogue, screenplay and lyrics. Dinili Roshanti Senaratna. මගේ හීනේ කවදා හරි ඔස්කා සම්මානය ලංකාවට කියන එක. මට සර්ගේ ෆිල්ම් එක ඇඩ් කරන්න ඕනේ වෙන්නේ තන්නේ ඒ නිසා. අම්මාන ගන්න ඩිරෙක්ටර් කෙනෙක් බඳින්න ඕනෙම නෑ ළමයා. දක්ෂකමයි ඕනේ. Produced by Tushara De Silva. බහින එළියට. ඔකවුනක් කමන්නේ නැහැ. වල් නාකියා. තෝගේ කැරක්ටුව මම හොඳට දන්නවා. රංගනය උදෙසා මහන්සි නොවී හාන්සි වෙන්නට වෙරදරන නිලිනංගියෙක්. Eranga Senaratna Cinematic Creation. ඔයා මේක එකක් බුදිය ගත්තද? මාව නැති කරගෙන දැන් මමගේ උන් හොය හොයා බුදිය ගන්න යනවද? මොකද ලැජ්ජ නැද්ද රණි? ආමත් ඔයා මගේ වයිෆ් ගෑණියෙකුගේ පොල්පටටයි විස්කි වීදුරුවටයි සංගීතයටයි ජීවිතේ උනත් දෙන්න පුළුවන් කාලයක් තිබුණා. Oscar සිනමාව නිසා නිරෝහත් වූ ආත්ම ගෞරවය. මන් නීතිය කරලා තියෙනවද පිසු? පහලගම සුපිරි පිතිකරු නුවන් මල්ලි දැන් සූදානම්. යමෙක් තැන්වල බණ කිය ගිය පලියට එපමණකින් ධර්මදරයෙක් වෙන්නේ නෑ. හැම දෙයකටම ප්‍රතිවිපාකයක් තියෙන දරුවෝ. කර්මය වැඩ කරන්නේ සුද්ධ වූ ගින්නක් වුණත් ඇවිලෙන්නේ කොයි වෙලාවෙද? ඇවිලෙන්නේ කොහෙදද කියන එක අපි දැනගන්න ඕනේ. කොල්ල හැමදාම අර ක්‍රිකට් එකේ ලියු මෙනකම් බලන් ඉන්නේ. මම මේ කරන්නේ විනය නීති කැඩන වැඩ. පැත්ත ගෑවෙන් පුතා. ඔයා තමයි මම පුහුණු කරපු පොඩ්ඩම නැචරල් බැස්මන්. වැදගත් එකක් වෙන්න ඇතිනේ. අම්මකෝ වගේ නම වෙනස් කරා කියලා. ඇයි බයද මම වහදාලා දෙයි කියලා. ඒකට කමක් නෑ හම්බුනේ. ඔබ මොකද කරන්න යන්නේ? අපි දෙන්න විතරක් ඉන්නකොට මචං කියන්න හොඳ නැතුව ඇතිනේ. අන්න කොල්ල පන්සලේ අඳින පිටින් ක්‍රිකට් ගහනවා. යසයි ක්‍රිකට් ගහන සාදු කෙනෙක්. බලමුකෝ. හාමුදුරනේ. අපි හොඳ බෞද්ධයෝ